කිඳු මට බයිසිකලේ චුට්ටක් දෙන්න පුළුවන්ද? රවුමක් අදා දෙන්නම්. ඔබට මගේ බයිසිකලේ දීලා මට උඹේ ටයර් එක රෝල් කර කර ඉන්නද කියන්නේ මට? කෝකෝ උඹේ ටයර් එක ටිකක් දීපන් මට බලන්න. මොකද්ද මේක පෙන්නපන්කෝ. අඩේ මේක කොහොමද බං පදින්නේ? ණය වෙලා හරි මගේ පුතාට බයිසිකලයක් අරන් දෙන්න ඕනේ. අනිත් ළමයි බයිසිකලයක් පදදී මගේ පුතා ටයර් එකක් රෝල් කරන් ඉන්නවා. ඒක දකිද්දි මගේ බඩපපුවත් එක්ක පිච්චිලා යනවා. අද මහත්තයාගෙන් ණයට කීයක් හරි ඉල්ල ගන්න ඕනේ. කොහොම ගත්ත සල්ලි දෙන්නේ නැද්ද යකෝ? නෑ අයියේ ගහන්න එපා. මේ දවස් ටික මම පොඩ්ඩක් කියලා වුණා. මං ඊට දවස් ඇතුළත ඔයාගේ සල්ලි ගෙනල්ලා දෙන්නම්. උඹට හෙට දවස් විතරයි දෙන්නේ. ගත්ත සල්ලි පොලියත් එක්ක ගෙනල්ලා දීපන්. දැන් ඵලයන්. අම්මේ අද තියෙන ඉන්ටර්විව් එකෙන් සිලෙක්ට් වුණොත් ජොබ් එක හම්බ වෙනවා. එතකොට ගෙදර තියෙන ණය ටික ටිකෙන් ටික ගෙවලා ඉවරයක් කරලා දාන්න පුළුවන්. හරි අම්මේ මං ගිහින් එන්න. කොහොම හරි සින්නවෙන්න තිබ්බ රත්තරන් බඩ ටික බේරගත්තා. ආයෙත් එළියට පෙන්න දාන් ඉන්නවා චේන් එක. එතකොට එහා ගෙදර ගෑණි ඉරිසියාවේ මැරෙයිවත්ද දන්නේ ඔව් ඔව් ඒක හරි. අඩේ මේක කොහොමද බං පදින්නේ? මෙහෙමද බං? മിന്നുമൊരു സൂര്യനാ മീണ്ടുമേ നവ സെമ്പല താണ്ടിയുണ്ട സേവ ചെയ്യ സെന്തിടുവേ തീട്ടി വെപ്പ സെല്ലം കൊഞ്ചു വീട്ടുക്കുള്ള സീക്കിരമാ நான் பொறப்பேன் உள்ளன்பு முத்தத்தையோ அள்ளி அள்ளி சேகரிப்பேன் நல்ல புள்ளையாய் මාතේ මේ බයිසිකලේ කීයද? புகழ் நான் எடுப்பேன் ஆராரோ ஆராரோ ஆரிராரோ ஆராரோ ஆராரோ අපි හිතන සිතුවිලි මෙහෙම වුණා නම් කිඳු මට බයිසිකලේ චුට්ටක් දෙන්න පුළුවන්ද? රවුමක් අදා දෙන්නම්. එන්න මේක ගන්න. මම දැන් ගෙදර යනවා. බයිසිකලේ බෙදලා අපේ ගෙදරට ගෙනල්ලා දෙන්න. කොහොම හරි සින්නවෙන්න තිබ්බ රත්තරන් බඩ ටික බේරගත්තා. ආයෙත් පරිසම් කරලා තියාගන්න ඕනේ. ඔව් ඔව් අම්මේ පරිස්සමෙන්. මල්ලි එදා ගත්ත සල්ලි තාම ගෙනත් දුන්නේ නැහැ නේද බං? අනේ අයියේ මම මේ දවස් ටික හිර වෙලා හිටියේ. මං කොහොම හරි ඊට දවස් ඇතුළත සල්ලි ගෙනල්ලා දෙන්නම්. නෑ නෑ මල්ලි හදිස්සියක් නෑ. ඔයාලට පුළුවන් වෙලා ගෙනත් දෙන්න.